ඔයාගේ සැලරි එක මාසෙ මැදදී ඉවර වෙනවද? එහෙනම් අමතර ආදායමක් හොයන්න කලින් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම බලන්න. පළවෙනි එක ෆ්‍රීලාන්සින්. ග්‍රැෆික් ඩිසයින් හෝ රයිටිං වගේ දෙයක් කරන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න මේකට ලොකු කැපවීමක් ඕනේ. නිදි මරන්න වුණොත් ඔයාගේ ප්‍රධාන රැකියාවේ කාර්යක්ෂමතාවය අඩු වෙන්න පුළුවන්. දෙවෙනි එක ඔන්ලයින් බිස්නස් එකක්. හැබැයි බඩු ස්ටොක් කරන්න කලින් මාකට් එක ගැන ඉගෙන ගන්න. නැත්තම් අතේ තියෙන සල්ලිත් හිර වෙලා ලොකු පාඩුවක් වෙන්න ඉඩ තියෙනවා. තුන්වෙනි එක කන්ටෙන්ට් ක්‍රියේෂන්. මේකෙන් සල්ලි හම්බ වෙන්න සෑහෙන කාලයක් යනවා. ඉවසීමක් නැත්තම් සහ ගොඩාක් කාලය වැය කරන්න බැරි නම් මේක පටන් ගන්න එපා. හතරවෙනි එක ඔයා දන්න දෙයක් උගන්වන එක. හැබැයි දවස පුරාම ඔෆිස් එකේ වැඩ කරලා ආපහු උගන්වන එකෙන් ඔයා ලොකු මානසික පීඩනයකට ලක් වෙන්න පුළුවන්. පස්වෙනි එක රයිඩ් ෂෙයාරින්. මේකෙන් ක්ෂණිකව සල්ලි ලැබුණට වාහනේ නඩත්තුව සහ තෙල් වියදම බැලුවම ලැබෙන ලාභය හිතන තරම් නොවෙන්න පුළුවන්. සයිඩ් හසල් එකක් කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. සැලසුමක් නැතුව පටන් ගත්තොත් තීන රස්සාවක් නැති වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව තෝරා ගන්න. මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනව නම් ඔයාගේ යාළුවෝ එක්කත් ෂෙයා කරන්න.